අද අපි කතා කරන්න යන්නේ ගානක් හදද්දී වැදගත් වෙන සුළු කිරීම් කීපයක් ගැන. ගානක් හදද්දී පුතේ මේකේ පියවර 3ක් තියෙනවා. ඇත්තටම මේ ගානට සිද්ධාන්තය ආදේශ කරන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට ඒකේ තියරි පුළුවන් කියන එක. ඕකේ අන්තිම උත්තරේ ගන්න බලන්න සිද්ධාන්ත ආදේශ කරලා ලබාගත් සමීකරණය ප්‍රකාශනයට සුළු කිරීම් කරන්න ඔයාලට පුළුවන් වෙනවා. දැන් සිද්ධාන්ත ආදේශ කරගන්න පුළුවන් නම් උඹට භෞතික විද්‍යාව පුළුවන්. සමහර සුළු කිරීම් තියෙනවා. කීපාරක් කියලා දුන්නත් දිගින් දිගටම එකම සුළු කිරීම අපිට දිගින් දිගටම කියලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. අයිබෝන් ළමයි. දැන් අපි කතා කරන්න යන්නේ ගානක් හදද්දී වැදගත් වෙන සුළු කිරීම් කීපයක් ගැන. හරි අතට මේවා ඕලෝල් මට්ටමේ සුළු කිරීම් ලොකු දේවල් නෙමෙයි. හරි බලන්න. අපි මොකක් හරි ගානක් හදද්දී. ඉතින් මේක මේ ඕනම විෂයකට අදාළයි. මම උදාහරණයක් විදිහට මගේ විෂය භෞතික විද්‍යාව ගැන විතරක් කියන්න. ගානක් හදද්දී පුතේ මේකේ පියවර 3ක් තියෙනවා. ප්‍රධාන පියවරවල් 3ක් තියෙනවා. පළවෙනි පියවර තමයි ගාන කියවලා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ගාන කියවන්න ඕනේ මේ ගානේ කියලා තියෙන මොකක් ගැනද? මොන වගේ සංසිද්ධියක් ගැනද? පළවෙනි දේ තමයි ගාන හොඳට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි කර ගැනීම. හරි. මේකට මම සාමාන්‍යයෙන් ළමයින්ට යෝජනා කරන ක්‍රමය තමයි ගාන හොඳට කියවන ගමන්. ගාන හොඳට කියවන ගමන් ඒකට රූප සටහනක් හදින්න. මේක ලස්සනට කරගන්න පුළුවන් ගාන හොඳට කියවන ගමන් රූප සටහනක් හැදීමෙන්. ඒ වගේම තමයි ඒ වගේ ගණන් ගොඩක් ඔයා කලින් හදලා තියෙනවා නම් කලින් ඒ වගේ ගණන් ගොඩක් දැකලා තියෙනවා නම් ඒකිනුත් ලොකු වාසියක් තියෙනවා උඹලට ගානක් පැහැදිලි කරගන්න. හරිනේ ඒකයි ප්‍රැක්ටිස් එක ඉතාම වැදගත් වෙනවා කියලා කියන්නේ. හරි. දෙවෙනි පියවරට යන්න අපි. පළවෙනි දේ ගානක් දැක්කා. මේ ගානේ කියන්නේ මොකක් ගැනද කියලා උඹලට තේරෙනවා. මේක හොඳට පැහැදිලි කරගත්තා. ඊට පස්සේ උඹට පුළුවන් වෙන්න ඕනේ ඔයා ඉගෙනගත්ත තියරි ඒ ගානට ආදේශ කරගන්න. හරි. ගානක් දැක්ක අපි ගාන කියුවා. ඒ ගානට අදාළ ඕන රූප සටහන උපසවගත්තා. ඒකේ අදාළ තැන්වලට ඔයාලා ඉගෙනගෙන තියෙන සිද්ධාන්ත ආදේශ කරගන්න පුළුවන් වෙනවා. මේක තමයි දෙවෙනි පියවර. සිද්ධාන්ත ආදේශ කර ගැනීම. හරි. ගාන පැහැදිලි. ඒකට දාන්න ඕන සමීකරණ මොනවද කියලා දන්නවා. දාන්න ඕන සිද්ධාන්ත මොනවද කියලා දන්නවා. සිද්ධාන්ත ටික දාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් භෞතික විද්‍යාව ගැන කතා කරොත් එහෙම මේ කියන්නේ සම්පූර්ණයෙන්ම පුතේ ෆිසික්ස් වල තියරි ගැන. ගානට අදාළව රූපයක් ඇඳගත්තට පස්සේ අපි දැනගන්න ඕනේ මෙතෙන්ට චලිත සමීකරණයක් දැම්මම නම් හරි. මෙතෙන්ට f = m දැම්මම නම් හරි. නැත්නම් මෙතන මොකක් හරි බර්නෝලි දැම්මම නම් හරි. හරි. ඒක තියරි මත රඳාපවතිනවා. හරි. එහෙමනම් මෙන්න මේ පියවරට ඔයාලගේ තියරි දැනුම ඉතාමත්ම වැදගත් වෙනවා. හරි. ඇත්තටම මේ ගානට සිද්ධාන්තය ආදේශ කරගන්න පුළුවන් කියලා කියන්නේ ඔයාට ඒකේ තියරි පුළුවන් කියන එක. සිද්ධාන්තය හරියට ආදේශ කරගන්න පුළුවන්. මේ වෙද්දී උඹට ලකුණු කීපයක් හම්බෙලත් ඉවරයි. හරි. හැබැයි ඕකේ අන්තිම උත්තරේ ගන්න මොකක්ද වෙන්නේ? බලන්න සිද්ධාන්ත ආදේශ කරලා ලබාගත් සමීකරණයට ප්‍රකාශනයට සුළු කිරීම කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. සුළු කිරීම. හරි. මේ සුළු කිරීම ටිකක් කරන්න පුළුවන් නම් ඔයාලට කිසිම ගේමක් නැතුව අන්තිම උත්තරයට යන්න පුළුවන්. හරි එහෙනම් පියවර 3යි. ගාන පැහැදිලි කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? එකපාරට ගාන කියවල පැහැදිලි වෙන්නේ නැත්නම් රූප සටහනක් හරි. ඒක තමයි හොඳම ක්‍රමය. ඒ වගේම ඒවයි ගණන් කලින් හදලා තියෙන තරමට ඔයාලට මේ පළවෙනි පියවර ලේසි වෙනවා. හරි. දෙවෙනි පියවර මේකට ඔයා හොඳට සිද්ධාන්තෙට ගෙනෙන්න තියෙන්න ඕනේ. එතකොට උඹට තේරෙනවා මේ ගන්න කොහොමද සිද්ධාන්ත ආදේශ කරන්නේ කියලා. හරි. ඉතින් මේ ටික තමයි ඇත්තටම ඒ ලෙවල් මට්ටමේදී අපිට වැඩියෙන්ම කියලා දෙන්න වෙන දේවල් ටික. හරි. ඊගාවට ළමයි. දැන් සිද්ධාන්ත ආදේශ කරගන්න පුළුවන් නම් උඹට භෞතික විද්‍යාව පුළුවන්. අර ෆිසික්ස් වල තියරි ටික ආදේශ කරගන්න පුළුවන් නම් උඹට ෆිසික්ස් පුළුවන්. හැබැයි එහෙම වෙලත් සමහර වෙලාවල් වලදී අපිට හම්බ වෙනවා ළමයි ගාන හදලා අන්තිම උත්තරය ගන්න බැරි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මොකද මේ සුළු කිරීම් වල තියෙන අඩුපාඩු හින්දා. හරි. සුළු කිරීම් වල අඩුපාඩු හින්දා. ඉතින් දැන් අපිට උගන්නන ගමන්ම මේ සුළු කිරීමුත් කියලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඕනම අපි කියලා දෙනවා. හැබැයි සමහර සුළු කිරීම් තියෙනවා කීපාරක් කියලා දුන්නත් දිගින් දිගටම එකම සුළු කිරීම අපිට දිගින් දිගටම කියලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. මොකද අලුතෙන් පන්ති ළමයි කාවට පස්සේ මුලින් අපි කියලා දෙන්න තියෙන ටික
තව පාරක් ඒ සුළු කිරීම අපි උන්ට කියලා දෙන්න අවස්ථා තියෙනවා. ඉතින් මම හිතුවා කලින්ම මේ සුළු කිරීම ටික පොඩි වීඩියෝ ටිකක් විදිහට ඔයාලට ගෙනල්ලා දීලා ඉන්න. හරි. එතකොට දිගින් දිගට එකම සුළු කිරීම උගන්වන්න තවදුරටත් අපි එලාව ගන්න ඕනේ නැති නිසා. හරි ළමයි. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා මේ වර්ගමූල ආශ්‍රිත සුළු කිරීම ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි. වර්ගමූල. මම දකින්න තරමින් ළමයින්ට අමාරු වෙන පළවෙනිම පොයින්ට් එකක් මේක. වර්ගමූල. හරි. දැන් පුතේ මේ අද මම කතා කරන්නේ වර්ගමූලය ගැන විතරයි. ඒ වගේම තමයි උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම දෙයක්. 80 වර්ගමූලය. කොහොමද මේකේ වර්ගමූලය හොයන්න පුළුවන්? මේකේ වර්ගමූලය හොයන්න ඔයාලා මේ වෙද්දි ක්‍රම කීපයක් ඉගෙනගෙන ඇති. එක ක්‍රමයක් තමයි ඕනම දෙයකට ලේසිම ක්‍රමය තමයි ලඝු ගණක භාවිතයෙන් හදන එක. ලඝු ගණක භාවිතයෙන්. මේකෙන් ඕනෙම වර්ගමූලයක් හොයාගන්න පුළුවන්. හරි. හැබැයි මම අද මේ ලඝු ගණක ගැන මේකෙදි කතා කරන්න යන්නේ නැහැ. හරි ලඝු ගණක ගැන අපි වෙනම දවසක අපම මේ වීඩියෝ එකකින් කතා කරමු. බලන්න පුතේ. ඊට අමතරව අපිට පුළුවන් මේක සාධක භාවිතයෙන් ලේසියෙන් සුළු කරන්න. ලඝු පොත බලන්න නැතුව. හරි. මම මේ 80 කියන උදාහරණය ගත්තේ මේක එහෙම කරන්න පුළුවන් සංඛ්‍යාවක් හින්දා. හැම සංඛ්‍යාවකටම මේ කියන කතන්දරය ගැලපෙන්නේ නැහැ. දැන් සාධක භාවිතයෙන් සුළු කරන්න පුළුවන් එකක් නම් ලඝු ගණක බලලා ඒ ගන්න හදන්න යනවට වඩා මේ විදිහට සුළු කරන එක ඉතාමත්ම පහසුයි. කාලය සෑහෙන්න ඉතුරු වෙනවා. හරි. කොහොමද කරන්නේ? බලන්න. 80 වර්ගමූලය. පුතේ අපිට මේ 80 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් නම් වර්ගයක් සහ තවත් සංඛ්‍යාවක් ගුණිතයක් විදිහට. දැන් 80 කියන එක පුළුවන් නේ කොහොමද පුළුවන්? පුතේ මේක අපිට ලියන්න පුළුවන් 16 වරක් 5 කියලා නේ. මෙහෙම පුළුවන් වෙලාවට දැන් අපිට ලියන්න පුළුවන් නේ 16 5න් ගුණ කරාම 80 හැදෙනවා. එහෙනම් 80 කියන විහිදුවල ලියනවා 16 ගුණ කිරීම 5 කියලා. දැන් අපි දන්නවා 16 කියලා කියනකොට මේ 4 වර්ගය. ගුණ කිරීම 5 මෙන්න මේකේ වර්ගමූලය. දැන් මේක මට වෙන වෙනම වර්ගමූලය ලියන්න පුළුවන්. පුතේ ගුණිතයක් තියෙන වෙලාවට 4 වර්ගයේ වර්ගමූලය ගුණ කිරීම 5 වර්ගමූලය. 4 වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ වර්ගයයි වර්ගමූලය කියලා ඉවත් කරලා දාන්න පුළුවන්. 4 ගුණ කිරීම මූල 5. මේ විදිහට අපි සුළු කරගන්නවා පුතේ. දැන් ඔන්න ආය අවුලක් එන්න පුළුවන් දැන්. මූල 5 යගේ අපි දන්නේ නැහැ නේ. ඒක ලඝු බලන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් මතක තියනවා නම් ගණන් හදන්න ගොඩක් ලේසි වෙනවා. මේ හැම තිස්සෙම අපිට හම්බෙන වර්ගමූල කීපයක්. මොනවද? මූල 2. මූල 2 යගේ පුතේ 1.414. මූල 3. අගේ වෙන්නේ 1.732. මූල 5. අගේ වෙන්නේ 2.236. මම මූල 4 ලිව්වේ නෑ. මූල 4 2යිනේ. මූල 6 2.449. ආසන්න වශයෙන් අපි 2.45 කියලා ගමු. මූල 10 3.162. දැන් ඊට අමතරව මූල 7 මූල 8 වැඩි සම්බන්ධ නැති ඒවා. මූල 8 ඕන නම් ඒත් මේ විදිහට හදාගත්තාම අපිට ලියනවා 2යි මූල 2යි කියලා. හරි. පස්වෙලා කල්පනා කරලා බලන්න මොකක්ද මේක වෙන්නේ කියලා. හරි. හරි. ඉතින් පුතේ දැන් අපි දන්නවා නම් මූල 3 කියලා කියන්නේ 1.732යි කියලා. මූල 5 කියන්නේ 2.236යි කියලා ආදේශ කරන්නේ. 4 ගුණ කිරීම 2.236. 4ෙන් ගුණ කරන්න පුළුවන් නේ ඕන ළමෙක්ට. නේ මේක 4ෙන් ගුණ කරන්න උත්තරේයි මම ඒ සුළු කිරීමට දැන් වෙලාව ගන්නෑ. හරි ළමයි 4ෙන් ගුණ කරන්න උත්තරේ. ඉතින් මේ විදිහට අපිට නිකම්ම වර්ගමූලයක් ලඝු බලන්න නැතුව කෙලිම සරලව සුළු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි ළමයි. හරි මේ ඊටාම සරල දෙයක් කිව්වේ. හැබැයි මේ කතාව හැම සංඛ්‍යාවකටම ගැලපෙනවද? නැහැ. දැන් උදාහරණයක් විදිහට 159 වර්ගමූලය. ඔන්න ඔහොමයක් දීලා තියෙනවා. මෙහෙමයක් අපිට උත්තරයක් විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මේක පුතේ අපිට පුළුවන් ද සාධක වලින් සුළු කරන්න? බැ. 159 මේ විදිහට සාධක කරනවද? නැහැ. එහෙමනම් මේ වගේ වෙලාවකදී අපිට ලඝු ගණක වලට යන්නේක අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් වලට ගානක් දෙද්දී ගොඩක් දුරට මේ ලඝු පොත අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙන විදිහට ගණන් දෙනවා අඩුයි. හරි අනිවාර්යයෙන්ම කියන්නේ මම මේ සම්භාවිතා කියලා 180කට වඩා ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ වගේ ඒවා. කෙලින්ම සුළු කරන්න
පුළුවන් ඒවා. හරිනේ. එහෙම නැති ඉලක්කමක් තිබ්බොත් එහෙම ලබ්ගණක භාවිතයෙන් සුළු කරන්න දැනන් ඉන්න ඕනේ. ලබ්ගණක භාවිත කරන බල දැන් තමයි දන්නවා ඇති අපි කොහොමද තව පස්සේ දවසකදී ඒක ගැන කතා කරමු. හරි ළමයි. හරි මේ කතා කරන්න තියෙන සරලම මූලිකම පොයින්ට් එක. හරි. මේ සංඛ්‍යා ටික මේ ටික නම් පුතේ සාමාන්‍යයෙන් ගණන් හදලා උඹලට මතක තියෙන වෙලාවක් එනවා. තාම එහෙම නැත්තම් මේ ටික මතක තියාගනින් කියලා නිර්දේශ කරනවා. හරි. මේක ගණන් කටපාඩම් කිරීමක් කියලා හිතන්න එපා පුතේ. මේවට නෙමෙයි ගණන් කියලා කියන්නේ. හරි. රයිට්. දැන් බලන්න මෙන්න මේක. දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. හරි. අපි හිතමු මොකක් හරි සංඛ්‍යාවක් අපි හිතමු 5 කියලා බෙදන්න ලැබිලා තියෙනවා වර්ගමූලයකින්. 5 බෙදීම වර්ගමූල 2. මෙහෙම ඇවිල්ලා තියෙනවා. x සමානයි 5 බෙදීම මූල 2 කියලා සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි x හොයන්න ඕනේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආවුලක් නෑනේ. මූල දෙකේගේ දන්නවනේ. මූල දෙකේගේ 1.414. ආදේශ කරා ගන්න හැදුවා කියලා. එහෙමද? එහෙමත් පුළුවන්. හැබැයි ආයෙ පොඩි අවුලක් වෙනවා. 5 බෙදීම 1.414. මොකක්ද වෙන්නේ? ලොකු දශමයකින් දශම ස්ථාන 3ක් තියෙන එකකින් බෙදන්න වෙනවා. දැන් මේක බෙදන්න පුළුවන් අපිට. එක්ක මේක දීර්ඝ බෙදීමෙන් බෙදන්න පුළුවන්. නැත්නම් ආපහු ලබ් ගණක වලට යන්න පුළුවන්. ඒත් වැඩි ටික අමාරුයි නේ. ඇයි අමාරු වුනේ? අමාරු වෙන්න හේතුව තමයි හරයේ වර්ගමූලයක් තියෙන එක. ඔය හරයේ වර්ගමූලයක් තියෙද්දි අපිට පොඩ්ඩක් විතර සුළු කිරීම අපහසු වෙනවා. ඒ වගේ වෙලාවට පුතේ අපි කෙලින්ම ආදේශ කරන්න යන්නේ නැහැ. මෙහෙම කරනවා. කොහොමද කරන්නේ? අපි ගන්නවා 5 බෙදීම මූල 2 කියන එක උඩයි යටයි දෙකම පුතේ මේ වර්ගමූලයෙන් ගුණ කරනවා. ලියනවා උඩක් ගුණ කරනවා මූල 2කින් යටත් ගුණ කරනවා මූල 2කින්. අවුලක් වෙනවද? නෑ කිසිම අවුලක් වෙන්නේ නෑ. මූල 2කට මූල 2 කැපිලා යනවා. තිබ්බගේම තමයි තියෙන්නේ. හරිනේ. දැන් අපිට ලියන්න පුළුවන් පුතේ මේක මෙහෙම. 5යි මූල 2 බෙදීම 5 මූල 2 ගුණනම් 5යි මූල 2 කරනවා. මූල 2 වර්ගමූල 2කින් ගුණ කරාම පුතේ අපිට එනවා වර්ගමූල 2 වර්ගයක් නේ. වර්ගමූල 2 වර්ගයක්. මොකද්ද මේ වර්ගමූල 2 වර්ගය කියලා කියන්නේ? 2යි නේ. එහෙමනම් පහලට දාන්න පුළුවන් කෙලින්ම 2යි කියලා. ඔන්න දැන් අපිට ලියන්න පුළුවන් 5යි මූල 2. 5 ගුණ කිරීම 1.4 1.4 බෙදීම 2. හරි. දැන් 1.4 1.4 දෙකෙන් බෙදුනහම පුතේ 5 ගුණ කිරීම 0.7යි 0.7. ඉතින් මේක 5න් ගුණ කරන එක මම හිතන්නේ ඕන ළමයට කරන්න පුළුවන් දෙයක් නේ. හරි. 5න් ගුණ කරලා දාන්න අදාළ උත්තරේ හොයාගන්න පුළුවන්. පැහැදිලිවම කියපුද? පැහැදිලිද කියපුද? තව උදාහරණයක් ගන්න මම මේ වගේ නේ. තව උදාහරණයකට එන්න ශ්‍රේණික හදමු අපි. අපිට දීලා තියෙනවා y සමානයි. y සමානයි 6 බෙදීම මූල 3 කියලා. 6 බෙදීම මූල 3 කියලා. කොහොමද? අද මතක් කරගන්න. උඩයි යටයි දෙකම මූල 3 ගුණ කරනවා. එතකොට 6යි මූල 3 බෙදීම මම මේ ගුණ කිරීමක් විදිහටම ලියන්න. 6 ගුණ කිරීම මූල 3 බෙදීම මූල 3 ගුණ කිරීම මූල 3. ඇත්තටම මේ පියවර ලියන්න ඕනේ අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ එන්නේ 6 මූල 3 ගුණම 6යි මූල 3යි. මූල 3 මූල 3 ගුණාම 3යි කියලා. දැන් එනවා මේ 6යි 3යි කියලා 2යි මූල 3යි. මූල 3යගේ 1.7යි 3යි 2යි දෙහින් ගුණ කරන්න උත්තරයක් එනවා 4යි 6යි 4යි ඔන්න උත්තරයක් එනවා. පැහැදිලිද? වේගය වැඩි වෙන්නේ නේද? හරි. සරල ගානක්. රයිට්. එහෙනම් පොඩි දේවල් දෙකක් කියලා දුන්නා. මොකද්ද? ලොකු වර්ගමූලයක් තියෙනවා නම් අපිට ඒක සුළු කරගන්න පුළුවන් සාධක භාවිතයෙන් වර්ගමූලයකින් බෙදීමක් තියෙනවා නම් අපිට මෙන්න මේ ක්‍රමය භාවිතයෙන් උඩයි යටයි දෙකම ওই වර්ගමූලයෙන් ගුණ කරලා හරයේ තියෙන වර්ගමූලය ලවයට අරන් යන්න පුළුවන්. පැහැදිලි නේද? ඒතකොට සුළු කිරීම ලේසියි. හරි. හරි මේ තමයි අද කියලා දුන්න දෙවෙනි පොයින්ට් එක. ඊගාව කරන්දරේ. මේක බලන්න. මෙන්න මෙහෙම තිබ්බොත් බලන්න පුතේ. මේ වගේ අවස්ථාවක් තිබ්බොත් අපිට දීලා තියෙනවා යම් අවස්ථාවකදී x සමානයි 4 බෙදීම 2 ඍණ මූල 2 කියලා. මෙන්න මෙහෙම එකක්. 4 බෙදීම 2 ඍණ මූල 2 කියලා. දැන් කොහොමද වැඩි කරන්නේ? බලන්න පුතේ මේ
දැන් මේ වෙලාවට උඩයි යටයි දෙකම මූල දෙකින් ගුණ කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවට උඩයි යටයි ගුණ කරන්න ඕනේ මොකෙන්ද? බලන්න මේ වගේ අවස්ථාවකදී පුතේ මේ වගේ අවස්ථාවකදී කෙලින්ම මූල දෙකේ යගේ ආදේශ කරොත් එහෙම අපිට එන්නේ මෙහෙම ගන්න 4 බෙදීම 2 ඍණ 1.4 දැන් මේක අඩු කරාම ආපහු අපිට එනවා 4 බෙදීම 0.6යි 9යි 5ක් ඔන්න ඔය වගේක් එන්නේ මේ වගේ වගේක් එන්නේ ආපහු බෙදන්න අමාරුයි. එහෙනම් පුතේ මේ වගේ වෙලාවල් අපි කරන්නේ උඩයි යටයි දෙකම ගුණ කරගන්න ඕනේ මේ හරයේ තියෙන කෙනාගේ ප්‍රතිබද්ධයෙන්. මොකද ප්‍රතිබද්ධය කියලා කියන්නේ? මෙතන තියෙන්නේ 2 ඍණ මූල 2 කියලානේ. මේ වගේ වෙලාවට අපිට පුළුවන් උඩයි යටයි දෙකම ගුණ කරන්න 2 ධන මූල 2. මේක තමයි ප්‍රතිබද්ධය කියලා කියන්නේ. බලන්න මේක කරනවා මෙහෙම. x සමානයි 4 බෙදීම 2 ඍණ මූල 2. මේ ගුණ කරනවා පුතේ උඩත් ගුණ කරනවා 2 ධන මූල 2කින්. හරයත් ගුණ කරනවා 2 ධන මූල 2කින්. දැන් මොකක්ද දෙන්නේ? බලන්න පුතේ උඩින් නම් එන්නේ 4 වතාවක් 2 ධන මූල 2 කියලායි. හරය ලැබෙනවා අපිට මේ. මෙතන තියෙන්නේ 2 ඍණ මූල 2 ගුණ කිරීම 2 ධන මූල 2. හරියට මේක නිකන් x ඍණ y x ධන y වගේනේ. දැන් මේක ලියන්න පුළුවන් අපිට මේ වර්ග දෙක අතරේ අපිට ලියන්න පුළුවන් x වර්ගය ඍණ y වර්ගය කියලා. හරි. එහෙනම් මෙන්න මේ තියරිය අපිට පුළුවන් මෙතෙන්ට භාවිතා කරන්න. මොකක්ද දෙන්නේ එතකොට? එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට දෙකේ වර්ගය ඍණ දෙකේ වර්ගය ඍණ මූල දෙකේ වර්ගය කියලා. මූල දෙකේ වර්ගය කියලා කියන්නේ දෙකයිනේ. පුතේ උදාහරණ 4 වතාවක් 2 ධන මූල 2 බෙදීම දෙකේ වර්ගය 4 ඍණ මූල දෙකේ වර්ගය 2යි. එතකොට පුතේ අපිට එන්නේ 4 වතාවක් 2 ධන මූල 2 කියන 1.4යි බෙදීම 4 ඍණ 2 කියන්නේ 2යි. දැන් පුතේ අපිට පුළුවන් මේ 4 2 කපලා දාන්න 2ක් කියලා එනවා. දෙවතාවක් 2.4 2 ධන 1.4 කියලා කියන්නේ මේකට දෙකක් එකතු වුණාම 3.4යි 1.4ක් වෙනවා. ඉතින් මේක දෙකෙන් ගුණ කරන්න පුතේ ඔයාලට දාල උත්තර එනවා 6.8යි 2.8ක් කියලා. පැහැදිලි නේද කියපු දේ? මොකද්ද මේ කරේ? මේ වගේ බෙදීමක් තියෙනවා නම් මේ වගේ දෙයකින් බෙදීමක් තියෙනවා නම් උඩයි යටයි දෙකම ගුණ කරන්න ඕනේ අපි මෙතන තියෙන කෙනාගේ ප්‍රතිබද්ධය. 2 ඍණ මූල 2 නම් තියෙන්නේ අපි ගුණ කරන්නේ 2 ධන මූල 2කින්. මෙතන තියෙන්නේ 2 ධන මූල 2 නම් අපි ගුණ කරන්නේ 2 ඍණ මූල 2කින්. ඒක නම් ප්‍රතිබද්ධය කියලා කියන්නේ. ඇයි එහෙම කරන්නේ? හරයේ එන ප්‍රකාශන දෙක වර්ග දෙක අන්තරය දාන්න පුළුවන් වෙන විදිහට හදාගන්න එක තමයි මෙතනදී අපි කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි මේකට මම තව පොඩි උදාහරණයක් දෙන්නම් ඔයාලට. උදාහරණයක් විදිහට මේ ගන්න බලන්න. උදාහරණයක් විදිහට මේ ගන්න බලන්න. අපිට දීලා තියෙනවා y සමානයි 9 බෙදීම 4 ඍණ 4 ධන මූල 3 කියනවා. ධන වර්ගයක් දන්නවා. හරි. දැන් මේක කොහොමද හදන්නේ අපි? මේක කරන්න පුළුවන් එහෙමනම් අපිට 9 බෙදීම 4 ධන මූල 3 මේක අපි ගුණ කරන උඩයි යටයි දෙකම 4 ඍණ මූල 3. 4 ඍණ මූල 3. හරි දැන් අපිට ලියන්න පුළුවන් උඩට එන්නේ 9 වරක් 4 ඍණ මූල 3 බෙදීම යට දෙන්නේ 4 ධන මූල 3යි 4 ඍණ මූල 3යි කියලා කියන්නේ 4 වර්ගය 16 ඍණ මූල 3 වර්ගය 3යි. හරි. දැන් පුතේ 9 වරක් මූල 3යි 1.7 2යි 4 ඍණ 1.7 2 බෙදීම 16න් 3ක් අඩුනම පුතේ 13ක් කියනවා. හරි. දැන් මේ යගේ අඩු කරා 9න් ගුණ කරා 13න් බෙදුවා. බෙදන්න තියෙන්නේ 13යි. සාමාන්‍ය ඉලක්කමකින් නේ. එහෙමනම් මේ වගේ වෙලාවට මේ දශම ගානකින් බෙදනවා වගේ ලොකු සුළු කිරීමක් අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි ළමයි? හරි. මේ කතා කරේ ඔය වර්ගමූලයක් ගානක තියෙනවා නම් සුළු කරගන්න අමාරු වෙන ළමයින්ට. හරි.
මේට අමතරව තව පුංචි සම්බන්ධතා කීපයක් කියලා දෙන්න මේ වර්ගමූලත් එක්ක තියෙන. මෙන්න මේ සුළු කිරීම ටික වල දැනන් ඉන්න ඕනේ. කොහේ හරි තැනක තියෙනවනම් x බෙදීම වර්ගමූල x කියලා. x බෙදීම වර්ගමූල x කියලා. මේ වගේ අවස්ථා ගොඩක් දුරට ළමෙන්ට කේස් වෙනවා. මේ කෙලින්ම අපිට ගන්න පුළුවන් පුතේ මූල x කියලා. කොහොමද එහෙම ගන්නෙ? බලන්න මේක තියෙන්නේ. මේ x කියන එක අපිට ලියන්න පුළුවන්. x ගේ වර්ගමූලය ගුණ කිරීම x ගේ වර්ගමූලය කියලානේ. x කියලා කියන්නේ මම තව පාරක් මේක පොඩ්ඩක් මෙහෙම ලියන්න. x කියලා කියන්නේ x ගේ වර්ගමූලයේ වර්ගයනේ පුතේ. බෙදීම x ගේ වර්ගමූලයයි තියෙන්නේ. දැන් මේ x ගේ වර්ගමූලයේ වර්ගය. මේක තමයි x කියලා කියන්නේ අතන. මේක අපි ලියන්න පුළුවන් x ගේ වර්ගමූලය ගුණ කිරීම x ගේ වර්ගමූලය කියලා. බෙදීම x ගේ වර්ගමූලය. එහෙමනම් දැන් අපිට පුළුවන් මේ දෙන්නව අයින් කරලා දාන්න. එතකොට එනවා අපිට x ගේ වර්ගමූලයක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ සුළු කිරීම මතක තියාගන්න. ඒ කියන්නේ යම් තැනක තිබ්බොත් එහෙම දෙක බෙදීම මූල දෙක කියලා. මේ තියෙන්නේ මූල දෙකම තමයි ළමයි. පැහැදිලිනේ? මේකේ අනිත් පැත්තත් ඔය වගේමයි. යම් තැනක තියෙනවා නම් මූල දෙක බෙදීම දෙක කියලා. මේ තියෙන්නේ මූල දෙකයි කපලා දැම්මම මෙතෙන්ට එනවා මූල දෙක. එක බෙදීම මූල දෙක කියලා. පැහැදිලිනේ? හරි. මෙන්න මේ වගේ සම්බන්ධතා ගණන් වලදී ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. හරි. මේ පුතේ ඔක්කොම නෙමෙයි. හැබැයි අත්දැකීමෙන් මම දැකලා තියෙන තරමින් ගොඩක් ළමයින්ට කීප වතාවක් කියලා දෙන්න වෙන සම්බන්ධතා කීපයක් මේ. හරි. හරි. මම හිතනවා දෙයක් ඉගෙන ගන්න නැති කියලා. හරි. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම බොහෝ දුරට ඊගාවට ලඝු ගණන ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේ කියලා දීපු එකේ වැඩි නැතුව ඇති කියලා බලාපොරොත්තු වෙනවා. හරි. පොඩ්ඩක් මේ ටික ප්‍රගුණ කරන්න. මම උදාහරණ දෙන්නේ මේ උදාහරණ හදපන් කියලා. මේ වගේ දෙයක් කියලා දුන්නාට පස්සේ උඹලට පුළුවන් මේකට උදාහරණයක් තනියම හදාගන්න. තනියම උදාහරණයක් හදාගෙන මේ විදිහට ගන්න හදලා බලන්න. ඊට පස්සේ ලඝු ගණක භාවිතයෙන් වෙන විදිහකට ගන්න හදලා බලන්න. අවස්ථා දෙකෙන්ම ආසන්න වශයෙන් සමාන උත්තර වෙනවා කියන බලට තේරෙයි. පැහැදිලි නම? හරි. එහෙමනම් ආයෙ හම්බෙමු. බුසරණයි.